ශුභ දවසක් වේවා ප්‍රිය අසන්නිනී. මේ පාස්ටර් දිනපතා ඔබ වෙත ගෙන එන ආස්කමේ වචනයයි. අද මැයි මාසේ 14 වෙනිදා 2025 වර්ෂයේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් මම ඔබට පළමුව ආශිර්වාද ගෙන එනවා. ප්‍රියාදර දරුවනි, අද ජීවනයේ කෑම සුද්ධ යොහන් 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි වගන්තියෙන් අපි මෙනෙහි කරන්නට යනවා. අපේ තේමාව මේ මාසයේ ආත්මයන් වහන්සේ මඟ පෙන්වනු ලබන ජීවිතයයි. එතකොට අපි ඊයේ දවසේ කතා කරේ ඒ සැනසිලිකාරයන් ආපුවම උන්වහන්සේ අපිට හැමදේම උගන්වනවා කියලා. අද අපි කතා කරන්නේ යොහන් 16:13න් බයිබලයේ කියන එසේ වී නමුත් උන්වහන්සේ එනම් සැබෑ කමේ ආත්මයන් වහන්සේ ආකල උන්වහන්සේ මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනසේ. මක්නිසාද උන්වහන්සේ තමන්ගේම උපදවා කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනසේක කියලා. හලෙලූයා. එතකොට අපි දකිනවා මේ ස්ථානයේ මේක යොහන් 16. ඒ කියන්නේ උන්වහන්සේ උඩුමහලේ කරපු දේශනාවේ 14, 15, 16 කියන පරිච්ඡේදවල තමයි මේ උඩුමහලේ දේශනාවේ කියවෙන්නේ. උන්වහන්සේ ගෝලයන්ට දැන් කියන්න හදන්නේ මේකයි. උන්වහන්සේ දැන් මෙහෙන් යනවා. ඒක නිසා සුද්ධාත්මයන් වහන්සේ පැමිණෙනවා කියලා. නමුත් මේ ස්ථානයේ ඔබට අලුත් වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි සැබෑකමේ ආත්මයන් වහන්සේ. එතකොට සැබෑකමේ ආත්මයන් වහන්සේ ආකල තමයි යම් දෙයක් සිදු වෙන්න යන්නේ, විශේෂ දෙයක්. ඒ මොකක්ද සිදු වෙන්න යන්නේ? මුළු සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වන්න යනවා. ඉතින් මේ සුද්ධ ආත්මයන් වහන්සේගේ වගකීම තමයි ඇදහිලිවන්තයාට මඟ පෙන්වීම. ඒ මඟ පෙන්වීමට තමයි සුද්ධාත්මයන් වහන්සේව දුන්නේ. යේසුස් වහන්සේගේ උත්ථානය කරන කොටගෙන මේ සුද්ධාත්මයන් වහන්සේ ඇදහිලිවන්තයාට දුන්නේ, ඇදහිලිවන්තයාට මඟ පෙන්වන්නේ. එහෙම කරපුවාම ඇදහිලිවන්තයාට ලේසි වෙනවා තීරණ ගන්න ජීවිතේ බැරෑරුම් තීරණ ගන්න ලේසි වෙනවා. ඒ වගේ මොකද ඒකට මඟ පෙන්වන නිසා. දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව ජීවත් වෙන්න උගන්වනවා. වචනයට කීකරු වෙන්න උගන්වනවා. දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්න උගන්වනවා. මාංශයට විරුද්ධව ඉඳලා ආත්මයන් වහන්සේ මගේ මඟ පෙන්වීමට ආත්මයන් වහන්සේගේ පළවලට ක්‍රියා කරනවා. මේ ඔක්කොම කරවන්නේ කවුද? බයිබලයේ කියන විදිහට සැබෑකමේ ආත්මයන් වහන්සේ. එතකොට උනබලාට මඟ පෙන්වන්නට යනවා. සත්‍ය කරා මඟ පෙන්වන්න යනවා. ඒතර උන්වහන්සේ තමන්ගේම උපදවාන කතා නොකර උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ කියන්නේ